සදහම් ප්‍රදීප මෝහ අඳුර දුරලා ප්‍රඥාව නැමැති පහන දැල්වීම පිණිස. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. මෙහෙණින් වහන්සේ බුදු සසුන තුළ දිලිඳු දුප්පත් අයට ආර්ථික දුෂ්කරතා තියෙන අයට බුදුරජාණන් වහන්සේ ඒ ජීවත් වෙන හැටි ආර්ථික තත්ත්වය දියුණු කරගන්න හැටි හා දිලිඳු අවස්ථාවලදී පින්කම් කරන හැටි ගැන කොහොමද මෙහෙණින් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? ඒ ගැන පොඩ්ඩක් අපිට අනුකම්පාවෙන් ඉදිරි කරලා දෙන්නකෝ මෙහෙණින් වහන්සේ. එහෙමනම් මේ පින්නන්ත පුතණුවන් අහපු ප්‍රශ්නෙට අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ පුතේ අපි දුප්පත් උනේ ඇයි කියලා. ගන්න මේ දුගී භාවය කියන්නේ මිනිස්සයා විසින් ඒක නිකන් මේ හිතට දාගත්ත අමුතුම මානසික පීඩනයක්. පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මිනිස්සෙක් වෙලා ඉපදෙන්න ගොඩාක් පින් කරලා තියෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි දුප්පත්ද? නෑ. අන්න ඒ පිනේ විපාකයක් වශයෙන් තමයි අපිට මේ පුණ්‍ය 이르දියක් වශයෙන් හොඳ ඇස් දෙකක් කියන්නේ පේන ඇස් දෙකක් ලැබුණා. එහෙනම් පුණ්‍ය 이르දියක් වශයෙන් තමයි මේ හොඳ ඇහෙන කන් දෙකක් ලැබුණේ. අන්න පුණ්‍ය 이르දියක් නිසා තමයි හොඳ ගඳ සුවඳ දැනෙන නාසයක් ලැබුණේ. එhmenan තවත් පුණ්‍ය 이르දියක් නිසා තමයි හොඳට කතා කරන්න පුළුවන් කටක් ලැබුණේ. ඊට පස්සේ පුතේ මෙන්න හොඳ මනසක් ලැබුණා. එහෙනම් ඉතින් අපි දිලිඳු නෑ පුතේ. අන්න පුණ්‍යවන්තකමින් දිලිඳු නෑ. ඒ එක්කම පුතේ තවත් අපිට තියෙනවා කොහොමද මෙන්න මේ පුණ්‍ය 이르දිය ලබා ගන්න අපි ජීවත් වෙන පරිසරය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අන්න අට දුක්ඛණයක් ගැන. එහෙනම් අපි මේ අට දුක්ඛණේ මිදිලා කොහොමද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ අවස්ථාවේදී හොඳ මනුෂ්‍ය ශරීරයක් ලැබලා ඒ එක්කම හොඳ දෙමව්පියන්ගේ ඇසුර ලැබලා කිසිම කාය මානසික පීඩාවකින් තොරව ඒ ධර්මයේ තියෙන ප්‍රදේශයක අන්න ප්‍රත්‍යන්ත ඈත දේශයක නෙමෙයි ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රදේශයක අපිට ඉපදෙන්න වාසනාව ලැබුණා. අන්න ඒකත් පුතේ අපිට ලැබුණු මහා පුණ්‍ය 이르දියක්. ඉතින් එහෙනම් අපි දුප්පත් කියලා කියන්නේ කොහොමද? අන්න මේ දුප්පත් භාවය අපිට ලැබුණේ පුතේ එහෙනම් අපි පෙර ජීවිතේ කර්ම විපාකයක් වශයෙන් තමයි. එහෙනම් දිලිඳු වෙන්න හේතුව පුතේ අපි දම්පැන් දුන්නාම අපිට ලැබෙන්නේ ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව කියන මෙන්න මේ ටික. එහෙමනම් පුතේ අපි ඒ ආයුෂයක් ලබන්නටත් වර්ණය ලබන්නටත් ප්‍රඥාව ලබන්නටත් සැපය ලබන්නටත් ඕනේ පිනමයි. එහෙනම් පුතේ පින කියන්නේ සැපයටම කියන නමක්. අන්න ඒ විදිහට පුතේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා එක අවස්ථාවකදී ව්‍යග්ගපජ්ජ සූත්‍රය කියලා දේශනාවක් ගිහියන් උදෙසාම. අන්න ඒ සූත්‍රයේ අඩංගු වෙලා තියෙනවා අපිට අන්න දියුණු වෙන්න ඕන කාරණා ටිකක්. කොහොමද? උට්ටාන වීර්ය සම්පදා. උට්ටාන වීර්ය සම්පදා ඊළඟට කල්යාණ මිත්‍රතා ඊළඟට සමජීවිකතා ආරක්ෂ සම්පදා. මෙන්න මේ හතර අපේ ජීවිතය තුළ තිබුණොත් අපිට මේ දුප්පත්කමෙන් මිදෙන්න පුළුවන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උට්ටාන වීර්ය සම්පදා කොහොමද? සතු මරන්නේ, හොරකම් කරන්නේ, කාමෙහි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ. අන්න තමන්ගේ බාහුව බල යොදලා කිසිම කෙනෙකුට කපටිකමක් කරන්නේ නැතුව අන්න තමන් උපයන දේ ගොවිතැන් කරලා හරි එතකොට ව්‍යාපාරයක් කරලා හරි ඊළඟට පුතේ අපි දන්නවා මිනිස්සු ජීවත් වෙන්න නොඑක් ආකාර දේවල් කරනවා. අන්නේ සියලු දේම අපි කරන්න ඕනේ පුතේ අපේ හිතට එකඟව. කොහොමද? අන්න අර ඉස්සලා කිව්වා වගේ සත්තු මරන්න නැතුව, හොරකම් කරන්න නැතුව, කාමෙහි වර්ධව හැසිරෙන්න නැතුව අන්න ඒ ජීවිකා වෘත්තිය යහපත් ලෙස කරගෙන යන්න ඕනේ. අන්න එහෙම කරගෙන යනකොට ඒක දියුණු කරගන්න අපේ උත්සාහය වීරිය තියෙන්න ඕනේ. අන්න ඒ වීරිය නැත්තම් අපිට මේ ව්‍යාපාරයක් උනත් දියුණු කරගන්න හම්බෙන්නේ නැහැ. අන්න උට්ටාන වීරිය සම්පදා. ඊළඟට අපි ඒ උපයන ධනය පුතේ ආරක්ෂා කරගන්න ඕනේ.
කොහොමද පුතේ ටැංකියක් තියෙනවා. ඒකේ එක නලයකින් වතුර ඇවිල්ලා පීරෙනවා. ඊට පස්සේ අපි පිට වෙන නල 3ක් තියෙනවා නම් එක නලයකින් එන වතුර නල 3කින් පිට වෙනවා නම් අර ටැංකියේ වතුර පිරෙන්නේ නැහැ වගේ අපි අර උත්සාහයෙන් වීරියෙන් හම්බ කරගත්ත දේ කොහොමද අන්න සමහරු සුරාවට සූදුවට කාම මිත්‍යාචාරයට අන්න වියපෑදම් කරනවා. එහෙනම් පුතේ ධනය රැකගන්න අපිට ක්‍රමයක් නැතුව යනවා. අන්න ඒ විදිහට තමන් උත්සාහයෙන් හම්බ කරගත්ත දේ අර ටැංකියේ ජලය රඳාවත් තබා ගන්නවා වගේ අපි උත්සාහවත් වෙන්න ඕනේ මෙන්න මේ උත්හාන වීර්ය සම්පදාව ගත්ත එක ආරක්ෂා කරගන්න. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අන්න අර සතර අපාගත වෙන ඒ කාමෙහි වර්ධව හැසිරීම, සත්තු මැරීම, හොරකම් කිරීම වැනි අධාර්මික දෙයින් වැළකීලා ජීවිකාව අන්න තමන් යහපත් ලෙස කරගන්න ඕනේ. ඊළඟට කියන පුතේ පළමුවෙන්ම උත්හාන වීර්ය සම්පදා ඒක ආරක්ෂා කරගන්න ආරක්ක සම්පදා. අන්න ඊළඟට පුතේ කල්යාණ මිත්‍ර ඇසුර ඕනේ. කොහොමද පුතේ අන්න අපි තුනුරුවන් කෙරෙහි තමයි පළමුවෙන්ම විශ්වාසය තියන්නේ. අන්න ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේගේ ගුණ වශයෙන් අපි දැනගන්න ඕනේ. කොහොමද ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදු වනසේක, අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක, සත්තා දේව මනුස්සාණං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා අපි යන්න අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ කොහොමද සසර දුකින් නිදහස් වුණු ඒ උත්තමයාණන් වහන්සේ අපිටද මේ සසර තියෙන භයානකකම පහදලා දීලා මේ සංසාර දුකින් නිදහස් වෙන මාර්ගය කියලා දුන්නා. එහෙනම් අන්න ඒ තමයි පුතේ කල්යාණ මිත්‍ර ඇසුර. අන්න ඊළඟට පුතේ මේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා අපි දැන් යම්කිසි ඒ දුප්පත්කමින් මිදෙන්න නෙමේ කතාව තියෙන්නේ. ඉතින් අන්න ඒ දුගී භාවයෙන් මිදෙන්න නම් ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන හොඳට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. අන්න ඒ අහපු ධර්මය යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. ඊළඟට ධම්මානුධම්ම පටිපදාවෙන් යුක්ත වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවන්න සත්තු මැරුණොත් ඔබගේ ආයුෂ අඩු වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ සත්තු මරණයකින් මුදවා ගන්න අපිව අපේ ආයුෂ ටිකෙන් ටික අඩු වෙනවා ඒ සත්තු මැරුවොත් කියලා දීලා තියෙනවා. එහෙනම් පුතේ අපි යම් කිසි කෙනෙක් කුස තුලම මැරෙනවා, ඊළඟට ඉපදුණු දවසෙන් දෙකෙන් මැරෙනවා, මාස 6න් 7න් මැරෙනවා, අවුරුදු 20න් 25න් මැරෙනවා. මෙන්න මේකට හේතුව පුතේ ප්‍රාණඝාතය අකුසලයේ. එහෙනම් අන්න ඒ විදිහට අපි මොකද කරන්න ඕනේ? පන්සිල් පද 5 හොඳින් ආරක්ෂා කරන්න ඕනේ. අන්න එතකොට තමයි පුතේ අපිට මේ සිල් පද ටික ආරක්ෂා කරනකොට අන්න අර ටැංකියේ වතුර හිස් නොවි තියනවා වගේ අපි උපයාගත් ධනය කිසිම හේතුවකට වෙන අපචාර විදිහකට නොයා ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඊළඟට පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමජීවිකතා. කොහොමද අපි සමජීවිකතා වෙන්නේ පුතේ? උපයන ධනයට වැඩියෙන් වියදම් කරන්න ගියොත් අපි හැමදාම ණයකාරය වෙනවා. ඒ නිසා ඒ උපයන ධනයට අනුව වියදම අපි හදා ගන්න ඕනේ. අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් විදිහක අපේ අර දුරාචාරකම් නැති කරලා ඒ සමජීවිකතාවට උපයන මුදලට සරිලන විදිහට අපේ ආර්ථිකය අනුව ඒ වියපෑදම් කරන රටාව අපි ඉගෙන ගත්තා නම් අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ. අපි එහෙම නෙමේ දැනට කරන්නේ මම මෙච්චර වියදම් කරනවා. ඒ කොහොමද වියදම් කරන්නේ? අල්ලපු ගෙදර මිනිස්සයා මොනවා හරි ගත්තා නම් ඊට වැඩිය යමක් ගන්න තමයි අපේ බලාපොරොත්තුව. අන්න එතන පැහැදිලිවම තියෙන්නේ එකිනෙකා පරයන ඊර්ෂ්‍යාවක්. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව තුළදී අපට ජීවත් වෙන රටාව කියලා දුන්නා. එහෙනම් බුදුරජාණන් වහන්සේ
පරලෝට විතරකුත් නෙමෙයි මෙලොව විතරකුත් නෙමෙයි අපි මේ සදහටම දුක් විඳින සංසාරයෙන් නිදහස් කරගන්න අපිට ඒ ධර්මයේ දේශනා කරලා ඒ මාර්ගය පාදලා දීලා තියෙනවා. එහෙනම් පුතේ යම් කිසි කෙනෙක් දුක්පත් වෙන්නේ ධනවත් වෙන්නේ අන්න කොහොමද අපි කරන ක්‍රියාවන් අනුව තමයි. ඒ ක්‍රියාවන් අනුව ඒ අපි තුල හටගන්න චිත්ත චෛතසික ටික නරක ක්‍රියාවන්ට හැරුණොත් පුතේ ඒ අනුව ඊළඟ ජීවිතේට අපිට නරකක්මයි වෙන්නේ. අන්න අපි සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමී වර්ග හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ කියලා තමන් ධාර්මික හොයන දෙයින් දම්පැන් දීලා ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරලා ධර්මයේ හැසිරුණොත් ඊළඟ ජීවිතේ අපිට සැප පහසුව අන්න දුප්පත්කමින් තොරව හදාගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට මේ පින්නන්ත පුතා අහපු ප්‍රශ්නෙට පිළිතුර ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි දැන්වත් මේ ජීවිතේදී ඊළඟ ජීවිතයක් අපිට තියෙනවා කර්ම සකස් වන විදිහට. ඉතින් කර්ම සකස් කරගන්න නම් හොඳ කර්ම කරලා හොඳ යහපත් විදිහට ජීවත් වෙන්න ඕනේ. අන්න ඒ නිසා ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු ආකාරයට ඒ තමන්ගේ ජීවිකාව සම කර ගනිමින් මේ ජීවිතේ සිල් සමාදන් වෙලා දන් දීලා බණ භාවනා කරලා උතුම් සෝතාපන්න තත්වයටපත් වෙලා සතර පායෙන් නිදහස් වෙන මාර්ගයට පැමිණිලා සියලු දෙනාම මේ ජීවිතයේදීම ඊළඟ ජීවිතවල සැපසේ ජීවත් වෙන්න වාසනාව උදා කරගනිත්වා කියලා ආශිර්වාද කරනවා.